හෙලෝ ගයිස් මම අද කතා කරන්න යන්නේ මම යුනිවර්සිටියකට ගිහිල්ලා රෙකමන්ඩේෂන් ලෙටර්ස් ගත්ත විදිහ සහ මගේ ඩිග්‍රි සර්ටිෆිකට් එක එතකොට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කොහොමද ට්‍රූ කොපි කරගත්තේ කියලා. ඇත්තටම මේකෙදි ලොකු දෙයක් කරන්න නැහැ. හැබැයි මම කැම්පස් එකට යන්න කලින් මේකට මොනවාද ඕන ඩොකියුමන්ට්ස් එතකොට මොනවාද ලෑස්ති කරන් යන්න ඕනි කියලා සෑහෙන හෙව්වා. හැබැයි කිසිම වීඩියෝ එකක් මට හම්බුනේ නැහැ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුවේ. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයාලා ස්ටුඩන්ට් වීසා යන්න බලාගෙන යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනම් ඩොකියුමන්ට් හදාගන්න විදිහ මම කරගත්තේ කොහොමද කියලා හැමදේම මම මේ channel එකේ අප්ලෝඩ් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා ඒ විදිහට ඩොකියුමන්ට් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් මේ channel එක subscribe කරලා මේ වීඩියෝස් වලට like එකකුත් දාලා තියාගන්න. හරි අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව ඉස්සල්ලාම බලමු කොහොමද මම ඩිග්‍රි සර්ටිෆිකට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ට්‍රූ කොපි කරගත්තේ කියලා. මම මුලින්ම මෙන්ෂන් කරන්නම් මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා. මගේ යුනිවර්සිටි එක තමයි University of Kelaniya. ඉතින් මම Kelaniya යුනිවර්සිටි එකෙන් තමයි මේ විදියට කරගත්තේ. එතකොට ඔයගොල්ලන්ගේ කැම්පස් වල ස්ට්‍රක්චර් එක නැත්නම් ඔයාලගේ කැම්පස් එකේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. හරි කැලණිය කැම්පස් එකේ නම් ත්‍රූ කොපි කරගන්න එක කරගන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන්. අනිත් කැම්පස් වලත් එහෙම ඇති කියලා මම හිතනවා. ඒ වගේම ඔයාලා මේකෙදි අරන් යන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඔරිජිනල් සර්ටිෆිකට් එක අනිවාර්යයෙන්ම ඩිග්‍රී සර්ටිෆිකට් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි දෙකම. ඊට අමතරව ඔයාලා මේ වගේ ෆොටෝ කොපීස් අරන් යන්න. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලන්ට ත්‍රූ කොපි කරගන්නවට පොඩි පේමන්ට් එකක් කරන්න වෙනවා. මම ත්‍රූ කොපි කරගත්තේ 2025 ඔක්තෝබර් මාසේ. ඉතින් මේ මාසේ වෙද්දී මට ගෙවන්න උනේ මම ත්‍රූ කොපීස් ඩිග්‍රී සර්ටිෆිකට් එකේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ දෙකෙන්ම 6ක් ගත්තා. මේ 6ටම රුපියල් 900ක් තමයි උනේ. ඉතින් අපේ යුනිවර්සිටි එකේ නම් ගෙවන්න තිබ්බේ පීපල්ස් බැංක් එකට. මේක අපිට ඔන්ලයින් කරන්නත් පුළුවන් නැත්නම් අපිට බැංක් එකට ගිහිල්ලා ගෙවලා ඒ ස්ලිප් එක සබ්මිට් කරන්න පුළුවන්. නැත්නම් ඔන්ලයින් පේමන්ට් එක කරලා අපි ඒ ස්ලිප් එක print කරලා ආපහු ඒගොල්ලන්ට සබ්මිට් කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ දවසින් කියන්නේ මට නම් පොඩි වෙලාවක් තමයි ගියේ. කොහොමත් මේක දවසින් අනිවාර්යෙන් කරගන්න පුළුවන්. දවසින්ම මම එතකොට ත්‍රූ කොපි කරගත්ත සෙට් එක අරගත්තා. ඊට අමතරව ඔයාලා යුනිවර්සිටි එකට යනවා නම් අනිවාර්යෙන් රෙකමන්ඩේෂන් ලෙටර්ස් ගැනත් අවධානය යොමු කරන්න. මොකද අපිට එතකොට රස්තියාදු වෙන්නේ නැතුව වැඩ දෙකම එකවර කරගෙන එන්න පුළුවන් නිසා. ඔයාලා රෙකමන්ඩේෂන් ලෙටර්ස් ගන්නවා නම් ඔයාලා යන්න ඕනේ ඔයගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එකට. මේකෙදි ඔයාලට මතක් කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා මට කරගන්න බැරි වෙච්ච. ඒක තමයි ඔයාලා යුනිවර්සිටි එකට යනවා නම් වැඩ දෙකම එකවර කරගන්න බලාගෙන යනවා නම් අනිවාර්යයෙන්ම ඩිපාර්ට්මන්ට් එකට කලින් දවසේ හරි කලින් කෝල් එකක් දීලා හරි ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ප්‍රොෆෙසර්ලා ඒ දවසේ ඉන්නවද කියලා බලලා චෙක් කරලා යන්න. මොකද සමහර වෙලාවට ප්‍රොෆෙසර්ලා ඒ වෙලාවේ ඩිපාර්ට්මන්ට් එකේ නැති වෙන්න හරි ඒගොල්ලෝ බිසි වෙන්න හරි පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ කලින් කෝල් එකක් දීලා යනවා නම් ඔයාලට මේ වැඩ ටික හරි ලස්සනට arrange කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි ඔයාලා recommendation letters ගන්න ඩිපාර්ට්මන්ට් එකට යද්දී අමතක කරන්නේ නැතුව අනිවාර්යෙන් request කරලා letters දෙකක් හදාගෙන යන්න. ඔයාලාට මොකටද මේ recommendation letters ඕනේ කියලා හේතුව දාලා ප්‍රොෆෙසර්ලාගේ නම් දාලා ඒ විදිහට රික්වෙස්ට් ලෙටර් දෙකක් හදාගන්න. ඒක හරි ලේසියෙන් කරගන්න පුළුවන් chat gp එක පාවිච්චි කරලා. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ප්‍රොෆෙසර්ව හම්බෙලා ඔයාගේ විස්තරය කියලා ඒගොල්ලන්ට ඒ රික්වෙස්ට් ලෙටර් එක දීලා ඔයාලගේ රෙකමන්ඩේෂන් ලෙටර්ස් රික්වෙස්ට් කරන එක. ඔයාලා කලින්ම ඩිපාර්ට්මන්ට් එකට කෝල් කරලා arrange කරගෙන යන නිසා ගොඩක් වෙලාවට ඔයාලට එදාම recommendation letters දෙක ගන්න පුළුවන් වෙයි. නැත්තම් ගොඩක් වෙලාවට ප්‍රොෆෙසර්ස්ලා බිසි නම් එදාම නැතත් ඔයගලන්ට ඊමේල් එකක් විදියට හරි recommendation letters ගන්න පුළුවන්. ඒක ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව copies ගන්නත් පුළුවන්. එතකොට මට නම් recommendation letters ගැන කතා කරද්දී ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත recommendation එක letter එකක් through copy කරගන්න වුණා. මොකද මට ඒකෙන් ඔරිජිනල් විදිහට දෙකක් ඕන වෙච්ච නිසා.
මම මේ ත්‍රූ කොපි කරගත්ත රෙකමන්ඩේෂන් ලෙටර් එක ගැන කිව්වොත් මේක ඇත්තටම ආපහු කැම්පස් එකට ගිහිල්ලා ප්‍රොෆෙසර් හම්බෙලා නෙවෙයි ත්‍රූ කොපි කරගත්තේ. මගේ ලෝයර්ට දීලා තමයි මේ ත්‍රූ කොපි එක මම ගත්තේ. ඔයාලටත් ත්‍රූ කොපි ගන්න ඕන නම් ඔයගොල්ලන්ගේ ලෝයර්ව හම්බෙලා ඒ හම්බෙච්ච රෙකමන්ඩේෂන් ලෙටර් එකේ කොපි එකක් අරගෙන ත්‍රූ කොපි කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ගේ වැඩ ටික හරිම ලේසියෙන් මේ විදිහට කරගන්න නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද දවසේ අපි කතා කරපු recommendation letters කොහොමද ගන්නෙ සහ degree certificate එක transcript එක කොහොමද through copy කරගත්තේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඉතින් මගෙන් වෙච්ච වැරදි මම මේකේ mention කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හරි ලේසියෙන් කරගන්න පහසු වෙන්න මම මේ දේවල් ටික පිළිවෙලට කිව්වා කියලා හිතනවා. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් ඇතරම මම බලාපොරොත්තු වෙනවා. මේක මොන හරි අඩපාඩු තියෙනවා නම් සහ මට මිස් වෙච්ච මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩාක් thank you.